කොහොමද ඔයාලට ඔන්න ඉතින් වෙනද වගේම අලුත් vlog එකක් අරගෙන මම අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද ඉරිද දවසක් මම අද උදේම මේ නැගිටලා අද මට කරන්න තියෙන වැඩ ටික කරන්නයි හදන්නේ. ඉතින් ඉරිද කියන්නේ මට ක්ලාස් දවසක්. උදේ කෑම ටික හදලා මම උදේ 7 වෙනකොට ක්ලාස් එකට යන්න ඕනේ. ඉරිද කියන්නේ හස්බන්ඩ්ගෙත් නිවාඩු දවසක්. ඒ වුණාට හස්බන්ඩ්ට වෙන වැඩකටද කොළඹ යන්න වෙනවා. ඉතින් එයාටයි මටයි කන්න උදේ කෑම එක හදලා මං ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ මගේ ක්ලාස් එකට යන්න. ඉතින් මේ vlog එක අතරතුර මං අද හිතුවා ඔයාලට පොඩි ටොපික් එකක් ගැන කතා කරන්න. ඒ තමයි මම මගේ මීට කලින් දාපු vlog එකේ කිව්වා law of attraction ගැන. ඒ කියන්නේ මං කිව්වා ඔයාලට මං script writing ලියනවා, affirmation අහනවා, ඒ වගේ දේවල්. ඉතින් සමහර අය මගෙන් ඇහුවා ඒ ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඒ නිසාම මම හිතුවා මගේ මේ vlog එකේ පොඩ්ඩක් ඒ ගැන ඔයාලත් එක්ක කතා කරන්න. මුලින්ම කියන්න ඕනේ මම දන්නවා මේ වෙනකොටත් law of attraction ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ගොඩාක් අය මේ දේ follow කරනවා කියලා මම දන්නවා. ඉතින් මගේ vlog එකේ මම අද කතා කරන්නේ අලුතින්ම මේක follow කරන්න පටන් ගත්ත කෙනෙක්ට පොඩි හරි උදව්වක් වෙයි කියලා හිතලා. ඒ වගේම තමයි මම මේ ගැන A to Z පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මම පැහැදිලි කරනවට වඩා ගොඩාක් හොඳට පැහැදිලි කරන YouTube channel, YouTube videos ඕනි තරම් YouTube එකේ ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ මගේ ජීවිතේට ඒක කොහොමද වැදගත් උනේ සහ ඔයාලට ඒ විදිහට law of attraction follow කරලා ඔයාලා හිතන පතන දේවල් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා විතරයි. ඉතින් කෙටියෙන්ම law of attraction ගැන කිව්වොත් law of attraction කියලා කියන්නේ ඔයාගේ සිතුවිලි, විශ්වාස, ඔයාගේ හැඟීම් මත ඔයා හිතන පතන දේවල් ඔයාට ආකර්ෂණය වෙන එක තමයි. වගේම තමයි කියන්න ඕනේ මේක හොඳ දේවල් වෙන්නත් පුළුවන්, නරක දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ මොකක් හරි ගෝල් එකක් තියෙනවා කියලා හිතන්න. ඉතින් ඒ ගෝල් එකට යන්න ඔයාට තියෙන බාධක ඒ දේවල් එනකොට ඔයා හැමදාම හිතනවා නම් අනේ මට මේ දේ ළඟා කරගන්න බෑ. අනේ මට මේ දේ කරන්න බෑ. මම මේකට සුදුසු නෑ. එහෙම කියලා නෙගටිව් දේවල් ඔයා හැම වෙලේම හිතනවා නම් ඔයාට ඇත්තටම ඒ දේ ළඟා කරගන්න අමාරු වෙනවා. ඒ වගේම තමයි ඔයා කොච්චර බාධකාවක් හිතනවා නම් අනේ මට මේ දේවල් ළඟා කරගන්න පුළුවන්, මට අනිවාර්යයෙන්ම මේ දේ කරන්න පුළුවන්. ඒ විදිහට පොසිටිව් දේවල්ම ඔයා හිතනවා නම් අනිවාර්යෙන් ඔයාට ඒ දේ ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි මේ law of attraction කියන එක තව කෙනෙක් කිව්ව පළියට, තව කෙනෙක් කියලා දුන්න පළියට විශ්වාසයක් නැතුව follow කරන්න පටන් අරගෙන වැඩක් නැහැ. මොකද මේක අපේ හිතේ දැඩි විශ්වාසකින් කරන්න ඕනි දෙයක්. ඉතින් මේ law of attraction එකට මුලින්ම බලපාන ප්‍රධානම දේ තමයි ඔයාගේ සිතිවිලි. ඔයාගේ සිතිවිලි වලට පුළුවන් ඔයා හිතන පොසිටිව් දේවල් ළඟා කරන්න. ඒ වගේම ඔයා හිතන නෙගටිව් දේවල් ඔයාගේ ජීවිතේට ළඟා කරලා දෙන්න. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක නෙගටිව් දේවල් හිතන්න යන්න එපා. හැම වෙලේම පොසිටිව් දේවල්ම විතරක්ම හිතන්න. ඊළඟට ඔයාගේ සිතුවිලි වගේම වැදගත්ම වෙන දෙයක් තමයි විශ්වාසය. ඔයා හැම වෙලේම ඔයාගේ අරමුණ පැහැදිලිවම විශ්වාස කරන්න. ඔයා හිතන්න ඔයාට මොකක් හරි ගෝල් එකක් තියෙනවා කියලා. ඔයා ඒ ගෝල් එක වෙනුවෙන් කොච්චර මහන්සි වෙලා වැඩ කරත් ඔයාගේ යටිතින් ඔයා හිතනවා නම් මම කොච්චර මහන්සි වෙලා වැඩ කරත් මට මේක ලබා ගන්න බැරි වෙයිද? මට මේ දේ ළඟා කරගන්න බැරි වෙයිද? ඒ වගේ ඔයා නෙගටිව් විදියට ඔයාව විශ්වාස කරනවා නම් ඒකෙන් යුනිවර්ස් එකට යන්නේ නෙගටිව් එනර්ජි එක. ඒ නෙගටිව් එනර්ජි එක යුනිවර්ස් එකට ගියාට පස්සේ එතනදිත් ඔයාට ලැබෙන්නේ නෙගටිව් දෙයක්. ඉතින් ඒ නිසා ඔයාගේ අරමුණු, ඔයාගේ අදිෂ්ඨාන හැම වෙලේම දැඩි විශ්වාසකින් තියාගන්න. ඔයා හැම වෙලේම ඔයාව විශ්වාස කරන්න.
ඉතින් ඒ වගේම තමයි ඔයාගේ සිතුවිලි, ඔයාගේ විශ්වාසය ඒ දෙක විතරක් තිබ්බට මදි. ඊළඟට ඔයා කරන්න ඕනේ ඒ වෙනුවෙන් ක්‍රියා කරන එක. ඔයා හිතනවා ඔයාට ඔයා ආස කරන රැකියාව ලබා ගන්න ඕනේ කියලා. ඒක ගැන ඔයා විශ්වාසයකනුත් ඉන්නවා. ඒ වුණාට ඒ දේ පොතක ලියලා කොලේක ලියලා තිබ්බට විතරක් බෑනේ. මේ දේවල් අනිවාර්යෙන් ළඟා කර ගන්න නම් ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් අපි ළඟා කර ගන්නවා. ඉතින් තුන්වෙනියට කරන්න ඕනි දේ තමයි ඒ වෙනුවෙන් අපි කැප වෙන එක. ඉතින් මෙන්න මේ විදියට හිතලා කොච්චර අමාරු ගෝල් එකක් වුණත් ඔයාට අනිවාර්යයෙන්ම මේ දේවල් ළඟා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක ලේසි කරගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තමයි ඔයාට පුළුවන් ජර්නල් කරන්න. ඒ වගේම තමයි ඇෆර්මේෂන් අහන්න පුළුවන්. ඒ වගේම තමයි විෂුවලයිස් කරන්න පුළුවන්. මේ ජර්නල් කරන එකේ කොටස් දෙකක් තියෙනවා. ජර්නලින් සහ ස්ක්‍රිප්ට් ජර්නලින්. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ ස්ක්‍රිප්ට් ජර්නලින් කරන එක. ස්ක්‍රිප්ට් ජර්නලින් කියලා කියන්නේ අපි අනාගතයේදී අපි ආසාවෙන් ඉන්න ගෝල් එකක් හෝ අපේ ලයිෆ් එක අද මේ වර්තමානයේ මේ අනාගතයට ගිහිල්ලා ඒ දේ සිඳිනවා කියලා හිතලා රිවර්ස් එකට ඒ වෙනුවෙන් ස්තුති කරලා ලියන ලිපි. පෞද්ගලිකව මම ගොඩාක් ආස කරන දෙයක් තමයි ස්ක්‍රිප්ට් රයිටින් කියන්නේ. මොකද ඒක අපි ඉදිරි අනාගතයේ අපි බලාපොරොත්තු ඉන්න දෙයක් ගැන අපි මේ වෙලාවේ ඒක අත්විඳිනවා කියලා හිතලා ලියන දෙයක්. ඉතින් ඩයරි ලියනවා ඒ වගේ දේවල් වලට වැඩිය මේ දේ ගොඩාක් මගේ ලයිෆ් එකට වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි උදේ පාන්දර නැගිට්ටට පස්සේ ඔයාට පුළුවන් ප්‍රොමේෂන් අහන්න. ඔයාගේ ගෝල් එක ස්ටඩි පැත්තෙන් ඒකෙන් ඉදිරියට යන්න නම් ඔයාගේ සෙල්ෆ් ලව් එක වැඩි කරගන්න නම් එතකොට ඉදර ආදරේ ඔයාලගේ පරිසරයේ තියෙන ඒ ආදරේ අම්මා තාත්තගේ ආදරේ ඒ දේවල් වැඩි කරගන්න නම් ඒ ඕනිම දෙයකට ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන විදිය ඇෆර්මේෂන් අහන්න. ඉතින් මේ ඇෆර්මේෂන් උත් මගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ සෙල්ෆ් ලව් එක වැඩි කරගන්න, ගෙදර පරිසරයේ සතුටින් සාමකාමී විදියට අරගෙන යන්න මේ ඇෆර්මේෂන් මට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මම ඔයාලට හැමදාම වගේ කියන්නේ කිසිම වෙලාවක නෙගටිව් දේවල් ජීවිතේට අං කරගන්න එපා. කොච්චර අමාරු දේවල් තිබ්බත් ඔයාගේ මනසට නෙගටිව් දේවල් ගන්න එපා. වගේම තමයි ඔයා ඉන්න පරිසරේ ඔයා අකමැති විදියට තියාගන්නත් එපා. පිළිවෙලට පිරිසිදුවට ඔයාට ආස හිතෙන විදියට පොසිටිව් මයින්ඩ් එකක් ඇති වෙන විදියට ඔයාගේ වටපිටාව උනත් තියාගන්න. මේ හැමදේමත් එක්ක අනිවාර්යෙන් සෙල්ෆ් ලව් කියන එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් හැම වෙලේම තමන්ට ආදරය කරන්න. මම හැමදාම බ්ලොග් එකකදී කියනවා සෙල්ෆ් ලව් කියන එක නැත්තම් අපි හිතන කිසි දෙයක් අපිට ළඟා කරගන්න බෑ. ඉතින් ඒ නිසා හැම වෙලේම තමන්ට වටිනාකමක් දීලා තමන්ව අගය කරලා තමන්ව සතුටින් තියන්න හැම තප්පරයකම උත්සාහ කරන්න. ඉතින් එතකොට ඔයාට තේරෙන්න පටන් ගනී මේ ජීවිතේ හරි අමාරු දෙයක් නෙමෙයි කියලා. ඒ වගේම තමයි එතකොට ඔයාට හැම දවසක්ම හරි ලස්සනට ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට මම ඔයාලට කියන්නේ මමත් මේ දේවල් හරි ලස්සනට දැන් අත්විඳින නිසා. ඉතින් මං හිතනවා මං අද මේ කතා කරපු මාතෘකාව ඔයාගේ ජීවිතේට පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මං හරි ආසයි මේ වගේ පොඩි මාතෘකා ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයාලා මේ ගෙවන ගත කරන හැම දවසක් වෙනුවෙන්ම අනිවාර්යයෙන්ම ස්තුති කරන්න. ඒ වගේම තමයි අද දවසේ ඔයාගේ හිත රිදෙන මොනවා හරි දෙයක් වුණා නම් ඒ ගැන හිතා නින්දට යන්න එපා. ඔයාට දුක හිතන කාරණාව අස්සේ සතුට හිතන කාරණා කොච්චරක් තිබ්බද කියලා මතක් කරගන්න. ඉතින් සතුට හිතන කාරණා 10ක් තියෙනකොට එකම එක දුක හිතන කාරණාවක් නිසා දවසම දුකින් ඉන්න ඕනි වෙන්නේ නැහැ.
ඉතින් ජීවිතේට ආව දුක හිතෙන කාරණා ටික ඔක්කොම පැත්තකින් තියලා සතුට හිතෙන කාරණා ටික විතරක් අරගෙන ඔයාගේ ජීවිතේ සතුටින් තිබ්බට විශ්ව මාතාවට අනිවාර්යයෙන්ම ස්තුති කරන්න. මං අනිවාර්යයෙන්ම හිතෙනවා මේ දේ ඔයා පුරුද්දක් කරගත්තොත් ඔයාගේ ජීවිතේ දැන් තියෙනට වැඩිය ගොඩාක් වෙනස් වෙයි කියලා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේට එන අභියෝග ප්‍රශ්නවලට හරි ලස්සනට මුහුණ දෙන්නත් ඔයාට පුළුවන්කමක් ලැබෙනවා. මං හැම වෙලේම හිතන දෙයක් තමයි කලබලකාරී ජීවිතයකට වැඩිය හරි සංසුන් නිදහස් ජීවිතයකින් අපේ ජීවිතේට එන ප්‍රශ්නවලට ගැටලුවලට උත්තර හොයන්න පුළුවන් කියලා. මොකද ඒ වෙන හැම දෙයකටම අපේ මනසත් එක්කනේ අපිට ගනුදෙනු කරන්න වෙන්නේ. ඉතින් මනස සැහැල්ලු වෙන තරමට ජීවිතේන අභියෝග ප්‍රශ්නවලට මුහුණ දෙන්න හරි ලේසි. ඔන්න ඉතින් දන්නේව නැතුව ටික ටික රෑ වෙලා. ඉතින් අදට මගේ මේ බ්ලොග් එක ඉවරයි. ඉතින් අලුත් දවසක අලුත් විදියට තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ඔයාලා ළඟට එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ. Welcome to Guided Affirmations by Lavender. Today, I'm excited to guide you through a series of positive affirmations